විෂන් බෝඩ් එක ගැන මම කතා කරන්නේ නෑ කියලා මීට කලින් මම දැම්ම වීඩියෝ එකේදී ඔයාලට කිව්වට මේ තරම් කල් කවදාවත් විෂන් බෝඩ් එකක් හදලා නැති මේ අවුරුද්දටත් තාම විෂන් බෝඩ් එකක් හදපු නැති අයට කතා කරන්න ඕනි කියලා මට හිතුණා. මම ගිය අවුරුද්දේ අන්තිම මාසෙදී විෂාදය තියෙන මගේ ක්ලයන්ට්ස්ලට විෂන් බෝඩ්ස් හැදෙව්වා. ඒක ලේසි වුණේ නෑ. එයාලා මුලින්ම කියපු දේ තමයි එහෙම කිසිම බලාපොරොත්තුවක් අවුරුද්ද ගැන නැහැ කියලා. ඔයා ડિප්‍රෙෂන් ඒ කියන්නේ විෂාදය ගැන දන්නවා නම් එහෙම නැත්නම් ඔයාටත් ડિප්‍රෙෂන් තියෙනවා නම් ඔයා දන්නවා එහෙම හිතෙන එක බොහොම සාමාන්‍යයි කියලා. ඒ වගේ කෙනෙකුට එදිනෙදා දේවල් කරන්නවත් ආසාවක් උනන්දුවක් නැහැ. ඒ අය මීට කලින් ආසාවෙන් කරපු විනෝදාංශයක්වත් දැන් යාලට කරන්න හිතක් නැහැ. ඉතින් මම ඒ අය එක්ක කතා කරලා ඒ අයගේ ඇතුළාන්තයේ තියෙන ඒ අයට අමතක වුණ හීන එළියට අරගෙන අලුත් අවුරුද්දට ඉලක්ක හදලා විෂන් බෝඩ්ස් හැදෙව්වා. මම දැක්කා ඒ අය ඒ එක එක ඉලක්කවලට අදාළ රූප අලවද්දී කොයි තරම් එක රස විඳිනවද කියලා. එයාලා ඒවා ගෙදර අරන් ගිහිල්ලා කාමරේ බිත්තිය අලවලා මට ෆොටෝසුත් එව්වා. ඒ විතරක් නෙමෙයි. අපි අලුත් අවුරුද්දට එකතු කරපු සමහර ඉලක්ක පරණ අවුරුද්දේ දෙසැම්බර් 31ට කලින් ඉවර කරලා මට ඒ ගැන හරිම සතුටින් ආඩම්බරෙන් කිව්වා. මම යාළගෙන් ඉල්ලීමක් කරා විෂන් බෝඩ්ස් හදද්දී එයාලට දැනුණු දේ මට ලියලා දෙන්න කියලා. ඒ හැමෝම ලියලා තිබුණේ මේක හොඳ වැඩක්, මේක හොඳ හැඟීමක් දුන්නා වගේ දේවල්. ඉතින් ඒ විදිහට ඒ අයට මේ ක්‍රියාකාරකම සතුටක් ගෙනාවා වගේම ජීවිතය අතහැරලා හිටපු ඒ අයට මේ විෂන් බෝඩ් එක මොටිවේෂන් එකකුත් ගෙනාවා. ඉතින් ඔයා විෂන් බෝඩ් එකක් හදනවා නම් ඒක ජනවාරි 1 වෙනිදාට කලින් හදන්න ඕන කියලා කිසිම නීතියක් නැහැ. ඔයාට ඔයාගේ ජීවිතය එක තැන පල් වෙනවා, ඔයා එක තැන හිර වෙලා කියලා දැනෙන වෙලාවට, ඔයාට මොටිවේෂන් එකක් ඕනේ කියලා හිතෙන ඕන වෙලාවක ඔයාට විෂන් බෝඩ් එකක් හදන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ඉලක්ක හරියට පැහැදිලි කරගන්න ඕනේ කියලා හිතෙන වෙලාවක, ඒ කියන්නේ ඔයාට බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒවා වලින් මම මේ අවුරුද්ද සම්පූර්ණ කරගන්නේ මොනවද? තව අවුරුදු 5කින් සම්පූර්ණ කරගන්නේ මොනවද කියලා පැහැදිලිව ඉලක්ක ටික හසුරුව ගන්න ඕන වෙලාවකත් ඔයාට පුළුවන් විෂන් බෝඩ් එකක් හදාගන්න. ඔයා මේ වීඩියෝ එක බලද්දී පෙබරවාරි වෙන්න පුළුවන්. මැයි නොවැම්බර් වෙන්නත් පුළුවන්. ඒ කවදා වුණත් ඔයා පරක්කු නැහැ. හිතන්න ඔයා මේ වීඩියෝ එක බලන්නේ මැයි කියලා. ඔයාට පුළුවන් මැයි ඉඳලා දෙසැම්බර් වෙනකන් විෂන් බෝඩ් එක හදන්න. නැත්නම් හිතන්න ඔයා මේ වීඩියෝ එක බලන්නේ නොවැම්බර් කියලා. ඔයාට පුළුවන් දෙසැම්බර් මාසයට විෂන් බෝඩ් එකක් හදන්න. එහෙමත් නැත්නම් නොවැම්බර් ඉඳලා ඊළඟ අවුරුද්දේ නොවැම්බර් වෙනකන් ඉලක්ක හදාගෙන ඒ වෙනුවෙන් විෂන් බෝඩ් එකක් හදන්න. හරි. එහෙනම් මම හිතනවා තාම විෂන් බෝඩ් එකක් හදලා නැති, හදන්න බැරි වුණා කියලා දුක් වෙන ඔයාලට දැන් තේරෙනවා කියලා ඕනෙම කාලෙක ඕනෙම කාල රාමුවකට ඔයාට විෂන් බෝඩ් එකක් හදාගන්න පුළුවන් කියලා. ඒකට අවශ්‍ය වෙන්නේ උවමනාවයි, බලාපොරොත්තුයි, ඉලක්කයි විතරයි.